ඉසුර ඔබේ ශිල්පය ඔබට ඇති වුණු සිතුවිල්ල රටට ණය නැති පුතෙක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා ආරම්භයක්. ඔබේ සකස් කළ රූපාවලිය පිටුපස්සේ බොහෝ තැන්වල විබුද්ධ ජීවනය අපිට දකින්න ලැබුණා. අපේ රාජාවලියේ ඉතිහාසයේ සිටම කර්ජනාධිපතිතුමනි ගෞරවනීය මහා සංඝරත්නය වැඩ සිටියා. උන්වහන්සේගේ ආශිර්වාදය වගේම මේ සම්බුද්ධ ශාසනයේ මහා බලය මේ රට මේ තරම් ලොකු ගමනක් යන්න හේතුපාදක වුණා. බුදුන් වැඩි බිම පූජනීයත්වයට පත් වුණු බිමක්. අද ලෝකයේ ජීවමාන බුදුන් සියසල් කරන බොහෝ දේවල් වැඩ සිටින පුණ්‍යවන්ත බිමක්. ඒ නිසාම මහා වංශ ප්‍රදීපිකාව ඔබ ආපාතරට පත්වන මේ වෙලාවේදීත් මේ කෘතිය සහ අනිකුත් කරුණු දැන් පිළිබඳව සඳහන් කරන්න ගෞරවනීය පැවිදි අනුශාසනාවක් මේ වැඩසටහනට ඉසුර එකතු කරනවා. ඒ වෙනුවෙන් දැන් ඉඩකඩ මගේ ගෞරවනීය নমස්කාර පූර්වක ආරාධනය කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපත සහ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති ज्येष्ठ महाचार्य पूज्य इंदुरागार्य धम्मरत्न अभिहांतुरुने ඔබ වහන්සේට අපේ ආන්දරන් වහන්සේලාගෙන් අවසරයි. ජනාධිපතිතුමනි, සම්භාවනීය භාවතුනි, ඉසුර සහෘදයනි, ප්‍රියතුනි, විද්දුතුනි, ඉතිහාසයේ ප්‍රතිරූපත් පිළිබඳ කතා කරන්න ඉඳ හිට හරි හම්බ වෙන එක ලොකු දෙයක්. දැන් ඉතිහාසයේ අපේ සාකච්ඡා මාතෘකාවලින් චුට්ටක් ඈතට ගිහින් වගේ පේන්නේ. කවුරු හරි කෙනෙක් මේ වගේ ඉතිහාස පොතක් ලියුවාම ඉතිහාසය මතක් වෙනවා මිසක් සමහර ලාවට එහෙම නැත්නම් ඉතිහාසය කියන විෂය නිකන් ඉතිහාසගත වෙලා වගේ තියෙනවා. හැමදාම අලුත් වෙන්න ඕන විෂයක් පරණ වෙලා වගේ තියෙනවා. ඒකට අද වගේ දවසක් මේ වගේ වැඩක් පරණ දේවල් අලුත් දේවල් එක්ක ගැට ගහපු ඉසුරුගේ වික්‍රමයට බොහොම ආරච්චි පූර්වක ගෞරවයක්. එහෙනම් ඉසුර මම හිතන්නේ ඉතිහාස විශේෂයට බොහොම විප්ලවීය වෙනසක් එකතු කරපු කෙනෙක් කියලා අපි මේ වෙලාවේ ඉතාම ඉහළින් අගය කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපේ විද්වත් ක්ෂේත්‍රයේහි එකී ක්ෂේත්‍රයේහි පරිණත වෙච්ච පුද්ගලයන්ගේ කෘති සහ නිර්මාණ පිළිබඳව තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක ඉසුර වික්‍රමාරච්චි කියලා මහාචාර්යවරයෙක් නැහැ. කිසි විශ්වවිද්‍යාලයක ඉසුර වික්‍රමාරච්චි කියලා කතිකාචාර්යවරයෙක් නැහැ. ඒ හින්දා මේක අපිට වෙනස් අත්දැකීමක්. අර ආචාර්ය සංකමාසිරි කිව්වා වගේ විශේෂයක් පුද්ගලයෙකුට අයිති නැහැ. සාමාන්‍යයෙන් ඒක පරිපාලන කාර්යභාරය සඳහා වෙන් කරන ලද දෙයක්. දැනුම විෂය කියලා කියන ඒවා එක්තරා පුද්ගලයෙකුට හෝ එක්තරා පුද්ගල කණ්ඩායමකට හෝ අයත්යක් නෙමෙයි. විශේෂයෙන්ම ඉතිහාසය වගේ විෂයක්. මෙතනදී ගොඩාක් වෙලා කියන්නේ නැතත් වැදගත් කාරණාවක් දෙකක් කියන්න ඕනේ. ඉසුර මම හඳුරන්නේ අපේ කොත්මලේ හාමුදුරුවෝ හින්දා. කොත්මලේ හාමුදුරුවෝ තමයි ඉසුරව මට සම්බන්ධ කරන්නේ. කොත්මලේ හාමුදුරුවෝ කතා කළා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා මේ වගේ වැඩක් කරලා තියෙනවා කියලා. මට ඇත්තට හිතා ගන්නත් බැරුව ගියා. මේ වගේ වැඩක් කරන්න පුළුවන් වැඩක්ද කියලා. එච්චරට
පරම රමණීය වූ පරමෝත්කෘෂ්ඨ වූ කාර්යයක් ශාස්ත්‍රීය ලෝකයට දායාද කළා තියෙනවා. පරණ චරිතවලට අලුත් රූපයක් දෙනවයි කියලා කියන එක සහ පරණ චරිතයක රූපය කොයි විදිහකද වෙන්න ඕනේ කියලා කියන එක හිතන විදිහ සහ උපකල්පනය කරන විදිහ, පරිකල්පනය කරන විදිහ සහ ප්‍රතිනිර්මාණය කරන විදිහ පිළිබඳ ශාස්ත්‍රයකුත් තියෙනවා. බුදුහාමුදුරුවෝ දැකපු කවුරක්වත් බුදුහාමුදුරුවන්ගේ පිළිමය හදලා නැහැ. පිළිමය හදපු කවුරුවත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ඒක කමක්ම නැහැ කියමුකෝ. අපි අපායවල් හදලා තියෙනවානේ පන්සල් වල. අපායට ගිහින් ආපු භාෂණයල නෙවෙයි කරලා තියෙන්නේ. දිව්‍ය ලෝක හදලා තියෙනවා. හදාපු අය දිව්‍ය ලෝකේ ගියා මිසක් දිව්‍ය ලෝකේ ගිහින් ආපු අය දිව්‍ය ලෝක හදලා නැහැ. අපි කතරගම දෙවියෝ හදලා තියෙනවා. දැඩිමුණ්ඩ දෙවියෝ හදලා තියෙනවා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ සියලු ප්‍රතිමා අපි හදලා තියෙනවා. ඒ ඇහැට දැක්කේ නැති චරිත ඇහැට දැක්කා වගේ හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේගේ පින්තූරය නම් හදන්න උන්වහන්සේගේම දේශනා තියෙනවා. උන්වහන්සේ ඇහින් දුටු අය දේශනා කරපු දේශනාත් තියෙනවා. වෙනත් අනුසාංගික ප්‍රකරණ ග්‍රන්ථ ආශ්‍රයන උන්වහන්සේගේ ප්‍රතිරූපය නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙම වෙච්චාම අපිට සමහර පින්තූරයක බුදුහාමුදුරුවන්ගේම සමාධි ප්‍රතිමා වහන්සේ දැක්කහම උන්වහන්සේගේ සිවුරේ එක රේඛාවක් විතරක් දකින්න හම්බ වෙනවා, වෙන විවිධ රේඛා නැහැ. ඒ වගේම උන්වහන්සේගේ ශීර්ෂ රේඛාව, ශීර්ෂය නැත්නම් ශීර්ෂ කෙස් පිළිබඳව විවිධ රූප තිබෙනවා. ඉතින් ඒක හින්දා ඉතිහාසයේ නුදුටු චරිත ප්‍රතිරූපණය කරනකොට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අර ආචාර්ය මල්සිරි කිව්වා වගේ. නමුත් මොකටද ඉතිහාසයක්? මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? ඇයි අපි ඉතිහාසය හදාරන්නේ? පළවෙනි කාරණාව තමයි ඉතිහාසය හදාරන්නේ විෂයක් හැටියට දත්ත හැදෑරීම අරබය. දෙවෙනි කාරණාව ඉතිහාසයක් හදාරන්නේ සිද්ධි අධ්‍යයනය කිරීම සඳහා. තුන්වෙනි කාරණාව ඉතිහාසයක් හදාරන්නේ අභිමානයක් ගොඩනැගීම සඳහා. හතරවෙනි කාරණාව ඉතිහාසයක් ගොඩනගාගන්නේ අනාගතයට පාඩම් ඉගෙන ගැනීම සඳහා. ඉසුරගේ මේ කෘතියෙහි අපි එකී අභිමානය නෙලා ගන්නවා. ඔහු දත්ත වශයෙන් ඉතිහාසයේ තොරතුරු ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. හැබැයි ඉතිහාසය හදාරන්න ඕනි කාරණා හතරක් මම මුලින් කිව්වා. ඒක තමයි දත්ත හැදෑරීම. එක විෂයක් හැටියට. අහවල් දවසේ, අහවල් කාලේ, අසවල් විදිහට, අසවල් නමින් සිටපු අසවල් පුද්ගලයා විසින් අසවල් දේ කරන ලද. ඒතර දත්ත හැදෑරීමක් තියෙනවා. අතීතය හැදෑරීම. හැබැයි සිද්ධි හදාරනවා කියන්නේ ඒකට නෙවෙයි. සිද්ධි හදාරනවා කියලා කියන එක අපිට එදත් වැදගත්, අදත් වැදගත්. ත්‍රිකුණාමල සෙල්ලිපියක් තියෙනවා. ස්වස්ති ශ්‍රී චෝඩගංගා ක්ෂිතිතල තිලකාම් ප්‍රාප්‍ය ලංකාමජයම් ශාකේ බුද්ධි සම්බු පුෂ්පේ ප්‍රිය භවන රවව් ආදි වශයෙන් එක ෆ්‍රැග්මන්ට් සෙල්ලිපියක්, කැඩිච්ච සෙල්ලිපියක්. ඒ කියන්නේ ලංකාවට ආපු චෝල රජ කෙනෙක් පිළිබඳ ප්‍රවෘත්තියක්. කටපය කියන ජ්‍යොතිෂ ක්‍රමයට හරියටම දිනය සඳහන් කරලා තියෙනවා. ආපු දවසයි වෙලාවයි.
කටපය ක්‍රමයට ඉලක්කම් අකුරු බවට පත් කරලා තමයි දාන්නේ. ඒක වෙන ශිල්පයක්. දැන් අපි ඒක විතරක් ගමුකෝ. ත්‍රිකුණාමලයි. එවිත් තියෙන්නේ ඉන්දියාවේ. ආපු දවස සඳහන් වෙනවා. ගිය දවස සඳහන් වෙන්නේ නැහැ. ඉතිහාසයේ පුරාවටම මේ විදිහට නැගෙනහිර හෝ උතුර හෝ කියන ප්‍රදේශවලට ඉන්දියාවෙන් ඇවිදින් තියෙනවා යම් යම් පුද්ගලයෝ. ඒක හොඳට මතක තියාගන්න. මට වැරදිලාවක්වත් උතුරු නැගෙනහිර කියවෙන්නේ නැහැ. නැගෙනහිර උතුර කියලා කියවෙන්නේ නැහැ. නැගෙනහිර හෝ උතුර හෝ කියවෙනවා මිසක් උතුර හෝ නැගෙනහිර හෝ කියවෙන්නේ නැහැ. ඊට පොඩ්ඩක් තියෙනවා. නැගෙනහිර හෝ උතුර හෝ. දැන් මේ සිද්ධිය අපිට හදාරන්න වෙන්නේ කොහොමද? ඇයි මේ ඉතිහාස තොරතුරු අපි හදාරන්නේ? මේ ඉතිහාස තොරතුරු හදාරන්නේ කොයි විදිහටද ආවේ? මොනවා හින්දාද ආවේ? කොයි විදිහද එන්නේ? කොයි විදිහටද එන්න පුළුවන් වෙන්නේ කියලා බලන්න. මොකද මේක විජයාවතරණයක් වෙච්ච කාලයක් නේ. ඒ මොන විජයද? ඒ ජෝසප් විජය. ඒ අර සම්භාව්‍ය තමිල්නාඩු දේශපාලනය පෙරලලා ආපු විජය. ඒ විජය පිළිබඳ අපිට හෙට දවසේ හිතන්න පෙරේද සිද්ධ වෙච්ච දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. බිලියන ගණනක් ණය ප්‍රාන්ත රාජ්‍යයක් වන තමිල්නාඩුව ගොඩනැගීමේ බලාපොරොත්තුවක් ඇතුව ජයග්‍රහණයෙන් සුවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන විජේ ජෝසප් විජේ මහඇමති වෙනවා තමිල්නාඩු. ඔහු කියන දෙකක් වැදගත්. ඔහු කියන තව දේවල් තියෙනවා. ගෑස් දෙනවා, රත්තරන් දෙනවා ඒ ජනතාවට. එකක් කියනවා තමිල්නාඩුව ඕනේ. දෙක ඔහු කියනවා ලංකා සිටියම ලෝක සිටියමම අතුගාලා දානවා. මේ ප්‍රකාශ දෙකයි අර ඉතිහාසයේ ආක්‍රමණිකයනොයි හැදෑරීමක් කරන්න ඕනේ නැද්ද? හෙට දවසට එන්න නියමිත අරුදාරබය. ඒ අතරවාරයේ යෝජනා ඉදිරිපත් වෙනවා. ඉන්දියාව සහ ලංකාව අතර භෞතික පාලමක්. එතෙක් යාත්‍රා සේවයක්. දැන් මේ කොටස හදාරන්න ඕනේ. ඇයි? අර 30 අවුරුදු ත්‍රස්තවාදය තිබුණු කාලේ ඔය කියන පාලම තිබුණා නම් ඔය කියන විදිහට කච්චති වුන් සතුව තිබුණා නම් එහෙනම් මේ අපිට ඉන්දු ලංකා ගිවිසුම ගැන ඊට ඉස්සර වෙලා කච්චති උද්දූපත ශ්‍රීමා බණ්ඩාරනායක ගිවිසුම මේ වගේ මාතෘකා ගැන ඉතිහාසය හදාරන්න ඕනේ කරන්නේ අර දත්ත හැදෑරීමට වගේම සිද්ධි හැදෑරීමට. ඒ සිද්ධි හදාරනකොට මේ පිළිබඳව ගොඩාක් විස්තර තියෙනවා. මම මේ ප්‍රස්තුතයට අදාළ නැති නිසා මම මේ වෙලාව ගන්න නැහැ ටික කියන්නේ. හැබැයි හෙට දවසට සිද්ධි හදාරන්නත් එය පෙළ ගැහෙන්නත් අනුමානයන් අපිට ගොඩනගා ගන්න පුළුවන්. කච්චති වල තියෙන පල්ලියක් විතරයි. ජෝසප් විජේ කිතුනුවේ ජෝසප් විජේට සමහර විට ශ්‍රී ලංකාවේ පල්ලිවල හිමිකාරීත්වයේ සහයෝගය නොලැබී යන්න පුළුවන්ද? එහෙම වුණාම මොකක් හරි ජාත්‍යන්තර අර්බුදයක් ගොඩනගෙන්නේ නැද්ද? මේ ඉතාම සංවේදීව ජාතිවාදී මනසකින් තොරව
ජාත්‍යන්තර සුහදතාව රැකෙන විදිහට ගනුදෙනු කළ යුතු මාතෘකා නෙමේද? මේවා ප්‍රමාණාතික්‍රාන්ත හා විෂයාතික්‍රාන්ත ඇඟීම්බර ප්‍රකාශයන්ගෙන් තව රටවල් හා ජාතීන් අතර අර්බුදයන් ඇතිවීම සඳහා හේතු භූත වෙන්නේ නැද්ද? ඒක නිසා මේ අහිංසක මිනිස්සු ඉඳලා හිටලා පහළ වෙන ඇතැම් ජනනායකයන්ොත් අතර වෙනසක් තියෙනවා. අර හැඟීම්බර දේශපාලන කාරණා සහ රටවල් හා ජාතීන් අතර ගිනි ගැනීම ඇති වෙන යම් ප්‍රකාශයන් කිරීම කරන කොටගෙන එහෙද ඉතිහාසයේ හදාරන්න වෙනවා අපිට. ජාත්‍යන්තර දේශපාලන කාරණා වෙනත් කාරණා ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන විදිහ, වැරදිච්ච විදිහ, උගත් පාඩම්, ඉගෙනගත යුතු පාඩම් සහ මේ සාමකාමී ලෝකය සහ අන්තර්ජාතික සම්බන්ධතා බිඳ වැටෙන විදිහ පිළිබඳව අපිට ඉතිහාසයේ හැදෑරීම අවශ්‍යයි. ඒ නිසා දත්ත හැදෑරීම එකක්, සිද්ධි හැදෑරීම වෙන එකක්. case studies වැදගත් වෙන්නේ හෙට දවස සඳහා. කියමනක් තියෙන ඉතිහාසයේ චක්‍රයක් වගේ. මේව රවුමක් මේව කරකිනකොට උඩ තියෙන ගරාදිය යට තියෙන ගරාදිය බවට පත් වෙනවා. දැන් යට තියෙන ගරාදිය උඩ තියෙන ගරාදිය බවට පත් වෙනවා. එද ඉතිහාසයේ හැමදාම එක්තරා රිද්මයකට, එක්තරා රටාවකට ගැටෙන ගැළපෙන කරකින අවස්ථාවක්. අද ලෝකයේ ගැටුම් දිහා බලපුවම ශිෂ්ටාචාර අතර යුද්ධ ඇති වෙනවා. රටවල් අතර ඇති වෙන යුද්ධ හැටියට අපිට ඒක පේනවා. පුද්ගලයින්ගේ තක්කඩිකම් හා පුද්ගලයින්ගේ ටිකක් නොහොඳ නොකාඩුකම්, පුද්ගල සිතිවිලි එක්ක ඇති වෙන යුද්ධ වගේ අපිට පේනවා. ඒත් ගැඹුරින් හදාරගෙන ගියාම මේවා ශිෂ්ටාචාර අතර ගැටුම්. එකී ශිෂ්ටාචාර අතර තියෙන ගැටුම් පිළිබඳ දැවැන්ත හැදෑරීමක් අතීතය පිළිබඳව හැදෑරුවොත් ආන් ඒක අනාගතයේදී निराකරණය කර ගැනීම සඳහා වන එකී ශිෂ්ටාචාරමය ගැටලු වලට උත්තර ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හින්දා ආසන්නම අපිට අනාගතයේහි ගැටුම් දෙකකට සමහර විට මුහුණ දෙන්න සිද්ධ වෙයි. එකක් විජයාවතරණය මුල් කරගත්ත ඔය කියන යම් ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට සමහර විට යටපත් වෙමින් තියෙන රොහින්ග්යා ප්‍රශ්නය නැවත සැරයක් උඩටගෙන ඒව සඳහා යම් අය කටයුතු කරමින් තියෙන බව පේනවා. ඉතිහාසය හදාරන්න ඕන ඒක නිසා රටක ඉතිහාසය පමණක් නෙවෙයි, ගෙදරක ඉතිහාසයත් පවුලක ඉතිහාසයත් අරගත්ත ඉතිහාසය හදාරන්න ඕන නිසා. තව කරුණක් වැදගත්. ඉතිහාසය කියලා කියන්නේ කිසියම් රජ කෙනෙක් පරදා තව රජ කෙනෙක් රජ වීමේ රාජකීය ඉතිහාසයට නෙවෙයි. ඒක රාජකීය ඉතිහාසය. හැබැයි ගස්වල ඉතිහාසය වෙන එක. ඒක ඉතිහාසය නෙමෙයි. වගා ඉතිහාසය තව එකක්. ඒක ඉතිහාසය නෙමෙයිද? ආගම් ඉතිහාසය තව එකක්. ඒක ඉතිහාසය නෙවෙයි. අධ්‍යාපන ඉතිහාසය තව එකක්. ඒක ඉතිහාසය නෙමෙයිද? සත්තුන්ගේ ඉතිහාසය තව එකක්. ඒක ඉතිහාසය නෙවෙයි. එහෙනම් ඉතිහාසය කියන්නේ රජවරුන්ගේ ඉතිහාසය නෙවෙයි. අපි ඉතිහාසය හදාරනවා යයි කියා හදාරනු ලබන්නේ රජුන්ගේ ඉතිහාසය නම් රජුන් නොවන අපට ඉතිහාසයක් නැද්ද? එහින්දා ඉතිහාසය හැදෑරීම කියන්නේ ගැඹුරු කරුණක්. ඊළඟ එකක් විතරක් මම කියලා මගේ කාලේ නිමා කරන්න කතාව. භවතුනි
අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් රටවල් වල ජාතිය කියලා වචනයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ නේෂන් කියලා. ජාතිකත්ව කියලා තව වචනයක් තියෙනවා. තවත් වචනයක් තියෙනවා පුරවැසි භාවය කියලා. දැන් අපේ රටේ උපත්තියෙන් හෝ ලියාපදිංචියෙන් හෝ පුරවැසියන් බවට පත්වන අයට කියන්නේ පුරවැසියෝ කියලා. ඒකට කියනවා සිටිසන්ෂිප් කියලා. ඒ රටේ පුරවැසියෝ ශ්‍රී ලාංකිකයි. ඒ ජාතිය ශ්‍රී ලංකාව නෙවෙයි. ශ්‍රී ලාංකික නෙවෙයි. ඒ අස්සේ මේ රටේ වාසය කරන එකී පුරවැසියන්ගේ රේසස් එහෙමත් නැත්නම් ජන වර්ග තියෙනවා. ඒ ජන වර්ග තමයි සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී ජන වර්ග ජාතීන් වශයෙන්. තව ජන වර්ගයක් තියෙනවා ආගම් වශයෙන්. බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු ආදී වශයෙන්. ඒ ජන වර්ගය ආගමිකව බෙදන එක, අර ජන වර්ගයේ ජාතීන් වශයෙන් බෙදන එක. තව ජන වර්ග දෙකක් තියෙන ස්ත්‍රී හා පුරුෂ. තව ජන වර්ග දෙකක් තියෙන ගිහි සහ පැවිදි. මේවා මේ පැත්තටත් තීරු වශයෙන් බෙදෙන්න පුළුවන්, මේ පැත්තටත් තීරු වශයෙන් බෙදෙන්න පුළුවන්. එක තීරුවක වර්ග දෙකක් තියෙන්න පුළුවන්. ඒ ජන වර්ග සාමාන්‍යයි. ලෝකෙ කොහෙත් වර්ග සාමාන්‍යයි. වාර්ගික භාවය අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හැබැයි වාර්ගික විරසකය අසාමාන්‍යයි. වාර්ගික විරසකය ඇතිකරන්න පුළුවන් වර්ගාන්තර ගැටුමකින්. ඒක හරියට පුළුන් ගොඩක හංගලා තියෙන ගිනි පෙට්ටියක් වගේ. ගිනි තියනවා නම් හොඳම තැන එතනයි. එන මිනිස්සු අතර ආගමික ගැටුම් ඇති කරන්න ලේසි, ජාතීන් අතර ගැටුම් ඇති කරන්න ලේසි. හැබැයි ඒ සියල්ල ගැටුම් ඇති නොකරන පරිදි පවත්වාගෙන යන්න ක්‍රමවේද තියෙනවා. එහෙම දියුණු රටවල් තියෙනවා. දැන් රේසස් එහෙමත් නැත්නම් ජන වර්ග තියෙද්දි එකී ජන වර්ග කියන කුලකයයි පැත්තකින් තියෙද්දි ජාතිය නැත්නම් නේෂන් කියලා එකක් තව එකක් තියෙනවා. ජාතිය කියලා කියන්නේ කිසියම් රටක් ඓතිහාසිකව භෞතිකව දියුණු කළ, ඒ වගේම අස්පෘශ්‍ය උරුමයන්ගෙන් හා ස්පෘශ්‍ය උරුමයන්ගෙන් දියුණු කළ ඓතිහාසික පැවැත්මක් තියෙන වර්ගයට උරුම වර්ග දෙකයි. එකක් ස්පෘශ්‍ය උරුමය, අනිත් එක අස්පෘශ්‍ය උරුමය. tangible heritage, intangible heritage. ස්පෘශ්‍ය උරුමය කියන්නේ අල්ලන්න පුළුවන් උරුමය. සඳකඩ පහන වගේ දේවල් අල්ලන්න. intangible heritages කියලා කියන්නේ ජනශ්‍රුති, කතන්දර, දැනුම්, තාක්ෂණය වගේ දේවල්. ඒ දිගම මාතෘකාවක්. tangible heritage and intangible heritage. දැන් යම් කිසි රටක් අවුරුදු 100 ගණනක්, දහස් ගණනක් එකී ස්පෘශ්‍ය උරුමයන් මගින්ද අස්පෘශ්‍ය උරුමයන් මගින්ද පෝෂණය කරලා ගොඩනගලා තියෙනවා නම් ඒ තමයි ජාතිය. කවුද එහෙම කළේ? ඒ තමයි ජාතිය. ඒක තමයි නේෂන් කියන්නේ. එකී නේෂන් එක ඇතුලේ රේසස් තියෙන්න පුළුවන්. එකී ජාතිය ඇතුලේ ජන වර්ග තියෙන්න පුළුවන්. ඒක නිසා ජාතිය සිංහල. ඒ සිංහල ජාතිය ඇතුලේ ජන වර්ග තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී. දැන් මේක මේ විදිහට ගුවම කාට හරි කිච්චි කෙවෙන්න උවමනාවක් නැහැ. බීතියටපත් වෙන්න උවමනාවක් නැහැ. ඒකට හේතුව ඉතිහාසයක් ගොඩනගන්නේ ඒ විදිහට. ඉන්දියාව ගොඩනගපු ජාතියක් තියෙනවා. ඇමරිකාව ගොඩනගපු ජාතියක් තියෙනවා.
ඒ ජාතිය විසින් ගොඩනැගූ බව නිහතමානීව පිළිගන්න වෙනවා. ඒ වගේම එකී ජාතිය විසින් ගොඩනගන ලද දේශයේ අද වෙනකොට පදිංචිකාරයෝ ඉන්නවා. එයාට කියන්නේ පුරවැසියෝ කියලා. සිටිසන්ස්. ලංකාවේ හැටියට ගත්තොත් පුරවැසියෝ නෙමෙයි රටවැසියෝ. ඉතින් ඒක හින්දා මේ රටක ගැටුම් ගැටලු අර්බුද මිනිසුන් අතර එනකොටා ගැනීම වගේ දේවල් සාමාන්‍යයෙන් හැදෙන දේවල් නෙවෙයි, හදන දේවල්. මේ කියන යථාව පිළි නොගත්තාම ඇති වෙන දේවල්. ඒ හින්දා ජාතිය කියන්නේ ගෞරවයෙන් අනුස්මරණය කරන්න ඕන දෙයක්. පිරිසක් පුරවැසියන් කියලා කියන්නේ තාමත්ම ආදරෙන් රැකගත යුතු පිරිසක්. ජන වර්ග කියලා කියන්නේ අන්තර්ගැටුම් හා අභ්‍යන්තර ගැටුම්, inter problems and intra problems කියන වර්ග දෙකෙන්ම ගැටුම් ඇති නොවන විදිහට කළමනාකරණය කළ යුතු පිරිසක්. ඉතින් මට ගොඩක් දේවල් කියන්න තිබුණත් මේක ඒකට වෙලාව නෙවෙයි. මම අංශ ප්‍රදානත් නෙවෙයි. ඒක නිසා මම නැවත සැරයක් සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. මේ ශාස්ත්‍රීය ලෝකයේහි ශාස්ත්‍රීය නමකින් ආමන්ත්‍රණය නොකරන ඉසුර වැනි හිතවතෙක් පුද්ගලයෙක් මේ ඉතිහාස විෂයට, පුරාවිද්‍යා විෂයට කිසියම් ආකාරයක නිහතමානී දායකත්වයක් දක්වලා තිබෙනවා. නිහතමානී දායකත්වය කියලා කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙකුට ඕනෑ නම් මේක වෙනස් කිරීම අරබය අතිශය පහසු ක්‍රමෝපායක් පාවිච්චි කරලා තියෙනවා. මේ කෘතියෙහි ග්‍රන්ථයක් නෙමෙයි, අත් වශයෙන්ම ග්‍රන්ථ කියලා කියන්නේ ඉස්සර ග්‍රන්ථ කියලා කියන්නේ ගැටවලට. ඉස්සර යටින් ලීයයි උඩින් ලීයයි මැද්දෙන් කොළ තියපුවාම මැද්දෙන් හිල් දෙකක් ගහලා ලණුවක් දාලා මෙහෙම කරලා මෙහෙම ගැට ගන්නවා. ඒ ගැටේට තමයි ග්‍රන්ථි කියන්නේ. අපි ඔය ග්‍රන්ථි කියන්නේ අතෙත් පයෙත් තියෙන ග්‍රන්ථි කියන්නේ ගැට. එහෙම ගැට ගන්න හින්දා තමයි ඒක ග්‍රන්ථි තිබිච්ච හින්දා තමයි ග්‍රන්ථ උනේ. මේක තාක්ෂණික මෙවලම. ඒක නිසා ආඛ්‍යාන ක්‍රමවේදය වෙනස්. මෙම ප්‍රකාශනයේ ආඛ්‍යාන ක්‍රමය වෙනස්. ඒට අලුත් අත්දැකීමක්. එහෙනම් මේ AI තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, තව දේවලුත් මේ මුද්‍රිත තාක්ෂණයේ ඉහළම මුද්‍රණයත් එක්ක අපිට එන මේ අත්දැකීම ටිකක් අලුත්, සමහර විට මේක අනුගමනය කරන්න පුළුවන් වෙන ක්‍රමයක් විය හැකියි. ඒක හඳුන්වා දීම පිළිබඳවත් ඔබට ස්තුතියි ඊශ්වර. අපි මේ විෂය ක්ෂේත්‍රයට තවත් එකතු කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එකතු කරන්න කෙනෙකුට දායක වෙන්න තමයි ඊශ්වර ඒ තාක්ෂණික දොර ඇරලා තියෙන්නේ. ඒකටත් ස්තුතියි. ඉස්සර වෙලා මේ පොත කියවන විදිහත් හොයාගන්න වෙයි. අපිට පොත් කියවන විදිහ පුරුදුයි. හැබැයි මේ වගේ පොත් කියවන්න එච්චර පුරුදු නෑ. මොකෝ හැම පිටුවකම QR කේතයක් තියෙනවා. QR කේතයයි පොතයි කියවම නිකන් මේ ඒක ටිකක් වෙනස්. එහෙනම් අපිට අලුතෙන් ටිකක් හදාරන්න වෙයි පොත කියවන විදිහ ගැන. ඉතින් ඔබට නැවතත් සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. පෙරවන් සන්නයි. අවුරුදු 10ක් මහන්සි වෙච්ච මේ පොත මම කැමති ජීවිතුන් අතර හිටියොත් තව අවුරුදු 10කින් ඉසුරගේ ඊළඟ පොතකට කතාවක් කරන්න හම්බ වෙනවා. පොස්ට් පෙරවන් සන්නයි.